හලෝ යාළුවනේ ඉතින් මොකද වෙන්නේ? රනිරු vlog එකක් කරනවා ගේමින් රනිරු අපි දැන් පල්ලේ ඇල්ල පෙන්නන්න ගියේ මෙච්චර කැමරා ෂුට් අවුල් ගිහිල්ලා තිබ්බේ. ඒක පෙන්නද අතන හිටිය අතන මේ ලස්සන ටිකක් තිබ්බා. ඒක මම මේ අන්තිමේ දාන්න ආයේ වෙලේ ෆොටෝ ටික වෙල තනිකර මේ වතුරෙන් පිරලා ඇල්ල කට්ටි ඉන්නවා වගේ. අපි හද්දාද දැන් ඕකේ ලස්සනයි ඉතින් ඇල්ලේ මේ අර යාළුවගේ ඩ්‍රෝන් ෂොට් එකක් තියෙනවා. ඒක ඒ රනිරු ඔය ඩ්‍රෝන් ෂොට් එක දෙන්න පුළුවන් නේ? මේ අන්තිම ඩ්‍රෝන් ෂොට් එක දාන්න. ඇත්තට vlog එකක් කරනවා. අනිවාර්යෙන් subscribe කරන්න බලන්න නැතුව යන්න එපා. හැම එක්කෙනෙම දැන් subscribe තුනක් තිබ්බා ඊට ආය අඩු වෙලා තිබ්බා. අයියේ දැන් අපි යන්නේ play button එකක් අරගෙන ඉවරලා ටිකක් සැපේ ඉන්නනේ බා. උඹලත් එහෙමනේ බා. උඹලා YouTube කරනවා නම් දන්නා ඒකේ අමාරුයි. හරිද යාළුවනේ? වීඩියෝ දාන්න තියෙන data ටික බලහන්කෝ. ඒකනේ බා යාළුවනේ මේ එහෙම කරන්න එපා. යන්න එපා. මේ කොහොම හරි අනිවාර්යෙන් මේ subscribe කරන්න. ඕකේ? මේ අතිරි vlog එකක් කරනවා. එයාගේ channel එක subscribe කරන්න. කට්ටිය ඇල්ල කට්ටිය ඉන්නවා. පොඩ්ඩක් ඉන්න ඊය බර්ත්ඩේ එක දාගන්නකම්. ඊය බර්ත්ඩේ එක දාලා ඉවරලා මං වීඩියෝ ගන්න ඕන් කරනවා. ඉතින් මේ ඊය බර්ත්ඩේ එකක් දාගත්තා. අනිකට ඕනේ නැහැ. ඇල්ල කට්ටිය ඉන්නවා වගේ යාළුවනේ. පොඩ්ඩක් බලන්නකො කට්ටිය ඉන්නවා කියලා ගල්ලා. පේනවද? පේනවනේ. මේ මෙතීලා වීඩියෝ එක ෂුට් ආවා. මේ නතර කරලා ඉවරලා ගිහලා උඩහින් ගමු අපි. මෙතෙන් ලයිට් ගානේ අපි තියෙන පුරුෂයෝ යකෝ පුරුෂයෝ. හරි. මේ පොඩ ආහෙට ගිහලා බලන්න. දෙන්නගේ මේක නතර කරනවා. මම ඒකේ ක්වොලිටි නැතුව ඇති යාළුවනේ. මේ අනේ මම බයි ක්වොලිටි නෑ. කවන්නේ උගේ ගනම් හොදට ක්වොලිටි යාළුවනේ බලන්න මේ කැම් එක හොදට ක්වොලිටි කැම් එක මුගේ හොදට ක්වොලිටි මේ ඉතින් මෙතන වීඩියෝ එක නතර කරනවා. අතන කට්ටිය ඉන්නවා. මේ ආහාරයට ගිහින් ඉවරලා ගන්නම්. මේ මෙතන නතර වෙනවා. හලෝ හරි කට්ටිය ඉන්නවා. සද්ද ඇයි දන්නේ යාළුවනේ මේ මෙතන මේ මාර ලස්සන පොයින්ට් එකක් තියෙනවා. එතන නාන තැන අපි හැමදාම ඉන්නවා. එයාත් වීඩියෝ එකක් කරනවා. ඇහෙනවද දන්නේ යාළුවනේ මේ පොඩ්ඩක් බලන්නකෝ යාළුවනේ මේ හරිය. අපි මේ ටිකේ තමයි නාන්නේ අර හරිය එහෙම ගැඹුරු එහෙනට. ආන් අත උඩ තියෙනව නේද යාළුවනේ මේ ගල. අර අතන මෙතන. මෙතන ඉඳන් ෆයින් අපි. හරිද? අපි එතන ඉඳන් ෆයිනවා මේ ෆොන්ට් එකට හරිද? හරිද? මේ ගලට වැන්නොත් එහෙනම් ඉවරයි යාළුවනේ බලන්න. හලෝ. එයාත් ඉතින් ඒ YouTube channel එක කරනවා. එයා subscribe කරන්න කියලා කියන්නේ මං ආයේ. යාළුවනේ අදට යන් ආහාර ලැජ්ජයි. කට්ටිය ඉන්නවා යකෝ ලැජ්ජයි යකෝ. අර ලොකු අයියලා බලන් ඉන්නවා අපි පොඩි උන් කියලා ඉවරලා මෙතන ලොකු කරලා කියලා ආච්චිට ටීක් කියලා. ආයි දන්නවනේ. ගැම්මක් තමයි ඉතින් උඩ යන්න පුළුවන්. ඒ උඩහට ගියොත් උඹලා තාත්තලා ගෙයිද? අපි උඩහට ගිහලා මෙතන කට්ටිය ඉන්නවා යාළුවනේ. ගැම්මක් තමයි ඉතින් subscribe කරන්න දැන් ටිකක් පොම් වුණා. මේ කැම් එකේ අනිත් පැත්ත හරව ගන්න පුළුවන් නම් මට 0.75යි 53යි 31යි 608 කියන නම්බරයට WhatsApp කරලා ඉවරලා මේ පුළුවන් මේ vlogs කරද්දි මේ තියෙන්නේ මේ කැම් එක දැන් මේ පැත්තම හරවන් ඉන්න බෑනේ යාළුවනේ. අනිත් පැත්ත හරව ගන්න පුළුවන්. ඒක රැප් එකක් හරි මොකක් හරි ට්‍රික්ස් එකක් දන්නවනම් ඕගොල්ලෝ මේ වීඩියෝ එකක් හරි මොකක් හරි දාන්න. මේ මන් දන්නේ ඒක හරියටම. ඒකින්ද ඔයගොල්ලෝ දාන්න හරිද? මුල ලැජ්ජාව තිබ්බා දැන් නම් ටිකක් අවුලක් නැහැ. මේ ඊයේ බර්ත්ඩේ එකෙන් ඇහෙනවද දන්නේ සද්දෙන් මයික් එකක් ගන්නත් ඕනේ යාළුවනේ. උදව්ව ගන්න පුළුවන් එක්කෙනෙක් ඉන්නවා නම් ඒ නම්බරේටම මැසේජ් එකක් දාන්න. මේ ඒ vlogs කරන්න අඩු ඒවා
ගන්න පුළුවන් නම් උදව්වක් ගන්න පුළුවන් නම් මේ පුළුවන් නම් උදව්වක් ගන්න. අනේ ඕගොල්ලන් මේ තරහ වෙන්න එපා කිව්වට ඕගොල්ලෝ හැමතිස්සෙම බලන්න තු යන්න එපා. ඇයි එහෙම ගන්න අපි පොඩි උන් හින්දාද බලන්නේ නැත්තේ අපේ වීඩියෝ කොල්ටනේ මම තියන්නේ විවෝ ෆෝන් එක. ඒ අපි ඉතින් මේ කොල්ටේ නැති වීඩියෝ වැඩක් නැහැ බලන්න කිලිවෙලා ඕගොල්ලෝ යනවා subscribe කරන්න. ඇයි එහෙම කරන්නේ අපි පොඩි උන් හින්දාද? හරිද යාළුවනේ? මේ එහෙම කරන්න එපා. අනිවාර්යෙන් බලන්න. කැමරා ඉතින් කොල්ටේ කවුරුවත් අරන් දෙන්න අපි නෑනේ. අපි මහන්සියලා මොකක් හරි ගේමක් ගහලා ගත්තොත් ඉතින් අරන් දෙන්නේ නැහැ. දැන් නම් හොදට මහන්සි ගස් කපලා තියෙන්නේ ඔක්කොම. දැන් නම් වීඩියෝ ක්වොලිටි වගේ ලාවන අවසර වැටෙද්දී යාළුවනේ එහෙම වෙන්නේ හරිද? මම මේ මෙහෙම දාගන්න යාළුවනේ. ඉතින් ගැම්මක් තමයි කැලේ ආස්සේ රින්ගල යන්න තියෙන්නේ. හරිද? මහන්සි යාළුවනේ. ඉතින් යාළුවනේ මා මහන්සියක් තියෙන්නේ. අරු වැඩත් එක්ක වැන්නේ යාළුවනේ අරු මේ ඉතින් එහෙම මහන්සි කුඩල්ලෝ දන්නේ නැහැ කුඩල්ලෝ රෙද්ද කුණු හපියන්ට මම මේක තියනවා. ඇයි මොකද වංනේ දකින්න යාළුවනේ නෑ ඕන් කරලා වෙන්න තියා ඕන් කරලාද කොහොමද බලන්න පොඩ්ඩක් බලන්න යාළුවනේ අරයාගේ වීඩියෝ එක දැම්මා දාලි වරලා එයාගේ ඕෆ් වෙලා තියෙනවා මේ අරයාගේ ඕෆ් වෙලා යාළුවනේ පව් හැබැයි දැන් ආයෙ මුලි දන් දාන්නත් බෑනේ යාළුවනේ හරිද දැන් මොනව කරන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ මේ කොල්ටි නෑ එකක් දාමු මේ පොඩ අන්තිම තියෙන හැටි පෙන්නන්න පව් යාළුවනේ මේ මුගේ කොන්ද පෙන්න ඔය රතු පාටට කොන්ද උඩ ඉඳන් ඉන්නේ අතර රිදෙනවා අල්ලන් ඉඳලා මුකේ ඒ මේ නෝමල් කැම් එකෙන් නේද අර ඇප්පෙන් දාගනි ඒ ඇප් එක ගවලා මාරු ඇප් එක ගවලා නෑ මම මාත් දාන් ඉන්නේ ඒකින් තමයි ඉතින් යාළුවනේ මු පව් මේ අඩනවා කොහොයෝ අඩන්නේ හරි හරි යාළුවනේ අර පේස් කැම් මාරු ගන්න පුළුවන් ඒ සීන් එක හද පොඩ්ඩක් මට කියන්න WhatsApp කරලා බලන්න නැතුව යන්න එපා මං හැමතිස්සෙම කියන්නේ බලන්න නැතුව යන්න එපා කමෙන්ට් එකක් හරි දාන්න හිත හැදෙන්න subscribe කරේ නැත්නම් කමනේ like එකක් හරි දාන්න යන්න පුළුවන් ඕගොල්ලන්ට ඉතින් උඩහැල්ලටත් යන්න බෑ පල්ලෙහැල්ලේ ඉන්නවා කට්ටිය මොනවා කරන්නද වන්දා ඕකේ ඒකෙනුත් බෑක ඇයි ඒ අපෙන් බෑ හේතුව ගැලරි පුල්ද නෑ එහෙම වුණා නෑ කොහොමද එහෙනම් නෝමල් එකෙන් දාගන්න එහෙනම් එයා ඇප් එකෙන් දාගන්න බැලුවා ඒත් බෑ නෝමල් එකෙන් දානවා නෝමල් කැම් එකෙන් මේ බලන්න මයගේ කොච්චර ක්වොලිටියක් නැද්ද කියලා හරිද මේ ඕම වැල්ලුණා ෂේප් හරිද මේ ඔය ඒ තව වැඩ යාළුවනේ එපා එන එකක් තියෙන ඉතින් ගෙම්ම තමයි subscribe කරන්න දැන් මෙතන හිටියත් ඇති උඩහට යනවාද මොකද කරන්නේ උඩහට යන්න ඕනේ මේකේ යාළුවනේ එපා එන සිද්ධ තමයි මේ වීඩියෝ කරන්න බැරි කිව්වා එපා ඒ ඇහෙනවද දන්නේ නැහැ බම් මේකට යාළුවනේ ඇහෙනවද දන්නේ නැහැ ඕගොල්ලොන්ගේ මේ රෙද්දවල් කියන රෙද්දවල් ඇහෙනවද දන්නේ නැහැ මට අකානා ගින්නේ මේ මයික් එකක් නැති එකට මේ මොකක් මැසේජ් හින්දා නෙමෙයි බෑ මොකක් යාළුවනේ මේ වීඩියෝ ගන්න බැරි ඔයගොල්ලෝ දාන්න අයියලා ඉන්නවා නම් දන්න අයියලා ඉන්නවා නම් දාන්න මට අර අනිවාර්යෙන් කියන්න අයියලා ඉන්නවා නම් අයියලා නැත්නම් මල්ලිලා හරි ඉන්නවා නම් දාන්න අපි දන්නේ නැති හින්දා ඔබලාගෙන් අහන්නේ උඹලා දන්නේ නැද්ද ඔච්චර ලොකු වෙලා කිලි වෙලා මල්ලිලා කමෙන්ට් දාන්න එපා අර පටන් ගන්න දුවන්නේ අනේ මේකෙනුත් බෑ බං හේයි රෙකෝඩ් වීඩියෝ බෑයිලුනේ පායනවා බං ඒ යාළුවනේ මෙයාට දෙනවා පොඩ්ඩක් උඹ කියෝ ඉදහන්කෝ කියවන්න සියල්ලයි සියම බලන්න බලමු අපි මෙයාගේ මේ කෙලෙලාලු තියෙන මොකක් හරි වෙලා ඇත්තේ පොඩ්ඩක් දියන්කෝ එකක් දෙයක් තියෙන පොඩ්ඩක් ඔය ඔක්කොම අයින් කරහන්කෝ යාළුවනේ මම මෙතන ඉඳන් චුට්ටක් නවත්තලා ඉවරලා ගන්නම්
හලෝ යාළුවනේ මේ මම ඉස්සෙල්ලා වීඩියෝ ස්ටොප් කරා මේ අවුලක් නැහැ. මේ මට දැන් ඉදිහක් හොයාගත්තා ඕනේ නැහැ යාළුවනේ මේ දාගන්න වීඩියෝ එක ස්ටොප් කරලා ඉවරලා අනිත් පැත්ත කරකවලා දැම්ම හැකි. හරිද? එහෙම පුළුවන් යාළුවනේ. කිව්වේවත් අපරාධ වචන ටික. හරි කමක් නැහැ ඉතින්. මේ කැමරාවේ මේ දූවිලි තියෙන හින්දා නිකන් යාළුවනේ මේ පැත්තට හැරෙවුවා නිකන් බොද ගති. නිකන් සුදු සුදු ගතියක් වගේ තියෙනවා. අවුලක් නැහැ යාළුවනේ. ඉතින් මම මේ පැත්ත හරවගත්තට පස්සේ ගානට තියෙනවා 40 ඉන්නවා. ඉතින් මේ ඇහෙනවද දන්නේ නැහැ. මෙහෙම තමයි යාළුවනේ ඊයේ බර්ත්ඩේ ගාගත්තා හේද කියලා දන්නේ නැහැ. ඉස්සෙල්ලත් ඇහුන්නේ නැතුව තිබ්බා. මේකෙන්වත් ඇහෙයිද දන්නේ නැහැ යාළුවනේ මේ ඉතින් හරි. ඉතින් පොඩ්ඩක් වීඩියෝ එක නතර කරගන්නවා. නතර කරලා ඉවරලා මම ආයෙ ඉන්නවා. අපි පොඩ ඉන්නකෝ. හරි යාළුවනේ හිතට සානයක් වුණා මේ හරියාගේ ෆෝන් එකෙත් ඒක හරි ගියා නෑ බං ඒ හරි ගියේ නැද්ද බං අතල්ලැද්ද දෙන්නේ අනේ මන්ද යාළුවනේ මේ අපි මේ පේස් කැම් එක මෙව්වේ වුණාට අර වීඩියෝ ගන්න අපි බාර ගන්න තු යන් මේ යාළුවනේ අපි පල්ලෙහාට යන් අරගොල්ලෝ ගිහිල්ලත් දන්නේ නැහැ අපි බලමු මේ කැම් එක මේ ඔයන්ඩෝ මේ කැම් එක පොඩ්ඩින් මේක දැන් මේ ෆේස් කැම් එකේ තියෙන්නේ ෆේස් කැම් එකේ ක්වොලිටි නැති වුණාට යාළුවනේ මේ මෙහෙමයි මේ අවුවට හින්දක් දන්නේ මේ මෙහෙම වෙද්දී න ලස්සනයි අනිත් පැත්තේ කැම් එක නම් සුපිරි ඕම් බාන්නකෝ යාළුවනේ ඒක ඕන් යාළුවනේ ඒක ඕයි බාන්නකෝ කොච්චර ක්වොලිටිද කියලා සුපිරි ක්වොලිටියක් තියෙනවා ඕම් බාන්න යාළුවනේ අර ඒ කුණු අප කියන්නේ බබා යාළුවනේ ওই බාණ්ඩ සුපිරි ක්වොලිටියක් තියෙනවා මොකේ ආයි බැරි මුළු මේකේ කීයක් තියෙනවද ඈ අරගෙන බෑ ලොකු ස්ටෝරේජ් එක පිරিলা මේ බලහන්කෝ ඇප්පඩීද අම්මට ඉහිරි ඒක වෙන්න ඇති අනිවාර්යෙන් ෂුවර්ෙන් ෂොට් ඔය ගේම් ඔක්කොම ඩිලීට් කරාන්කෝ මේ මිලිමීඩියා උඩ අඩියම අදින්නවා ස්ටෝරේජ් එක අදිනවා මං ඩිලීට් කරා මිලිමීඩියා බ්ලැක් ඉතින් උඹෙන් හොඳ ඉදන්නේ රෙමිනි මංගාවේ තියෙනවනේ උඹේ ඔක්කොම ඩිලීට් කරාන්කෝ හච් ඕනේ හච් මේක නෑ ඒකත් ඩිලීට් කරා හච් ඕනේ ඩයලොග් ඕනේ බා PDF මොකන හුත්තකද ටෙලිග්‍රෑම් ඕනෙත් නෑනේ ටෙලිග්‍රෑම් ඕනෙත් නෑ ටෙලිග්‍රෑම් උත් ඕනේ තව ඕනේ පික්සල් ලැබ් ඕනේ නෑ පික්සල් ලැබ් ඕනේ කම්පියුටර් වලට කම්පියුටර් එක ගත්තාම මේ කැමරා එක මේ මේවා ඩිලීට් කරා නෑ ඒක ඕනේ බා යෝ ඒක ක්වොලිටි හයි යාළුවනේ බලහන්කෝ පේස් ගන්න එක සුපිරි මේ බලහන්කෝ මෙහෙම තියෙද්දි සුපිරි බං බලපු දැන් ඒකෙන් යන්න එපා බං අරකේ දේසි මාරු කර හැකි බං අරක ඒක මාරු කර හැකි ඒක මේ අරක සුපිරි බං එකපාරක් කරලා නවති නෑ බං ඔකෙන් ලැග් වෙනවා බං ඒක කියන්නේ බලන්න Hi guys ඉතින් අද කරන්න යන්නේ vlog එක ගේමින් ඩැමේජ් කියලා channel එකක් තියෙනවා ඒක subscribe කරන්න අද තියන්නේ ඒක හැමදාම කියනවා ආසු අල්ගම ඇල්ලට අපි පල්ලි ඉඳන් ආවා මෙච්චර අයියෝ රෙකෝඩින් උත් වෙලානේ යාළුවනේ කවන්නේ හරි යාළුවනේ ඉතින් මේ ඉස්සෙල්ලා රෙකෝඩින් එක කරලා තිබ්බා අර මේ මම අතේ විලා මේ චූටි කෑල්ලක් ගහන්නේ අවුලන්නේ මේ යන් මේ එන කන්දන්නකින් තියෙන මේ අති vlog එකක් කරනවා යාළුවනේ සපෝට් එකක් දෙන්න හරිද එයාගේ Samsung Galaxy A3 ලුමං Vivo Y90 අයියෝ guys
මායනේ කැමරාව ක්වොලිටි නැති යාළුවනේ. එයාගේ ක්වොලිටි නැල්ලුවන්නේ වන්. ඒ මේ ඔතන ස්ටොප් කරලා කැමරාව ඉස්සරහට දාගනි. මේ හරි යාළුවනේ යනවා. බාන කන්ද මහන්සි යාළුවනේ. යන් විජාට. අම්මේ. අර මේ යාළුවනේ. අර අල්ලන්නේ මොකද්ද බං මේ ෆෝනේ දාලි වෙලා ඉස්සරහට. එන අණ්ඩක් තියෙන බං. කකුළු අණ්ඩ. කකුළු අණ්ඩට යාළුවනේ. ආතෙල්ලා දුන්නේ යාළුවනේ මේ. මේ උඩට යන්න ඕනේ නෑ. මේ පොඩ්ඩක් මම වීඩියෝ එක ස්ටොප් කරන්නකෝ. වීඩියෝ එක ස්ටොප් කරන්න. යාළුවනේ ඇල්ල පෙන්නන්න මේ යනවා ඉතින්. අපි දෙන්නගේ මේකත් එක්ක අවුල් වෙයි දන්නේ යාළුවනේ. එහෙනම් දන්නේ යාළුවනේ මේ පිරිත්තාගේ සීන් එකේ ඒව දාලා තියෙනවා. හුත් කියනවා. සින්දු කියනවා. යාළුවනේ මේක වීඩියෝ ස්ටොප් කරහන්කෝ. වීඩියෝ ස්ටොප් කර අපි වීඩියෝ එනෝ මේ යාළුවනේ මේ උඩුවක පාර කියන්නේ මේ මෙතන. මේ මෙතනින් ඔහම උඩහට යන්න තියෙන්නේ. එන කන්දක් ඉන්නේ තියලා. ඕම මෙතන මේ මෙතන වගේ තියෙනවනේ. අන්න ඉතින් ඔය දායි. මෙතන ඉතින් වාහන එහෙම නැත්තු හැකි යාළුවනේ. මේ වීඩියෝ චුට්ටක් ස්ටොප් කරාමුකෝ. යාළුවනේ වීඩියෝ එක චුට්ටක් ස්ටොප් කරනවා. ඇහෙනවද දන්නේ මේ හුලක් වගේ වදිනවා මේ ඊවද්දකට. ඒක යාළුවනේ මේ යා වීඩියෝ ස්ටොප් කරනවා. හරි යාළුවනේ ස්ටොප් කරා මේ අපි යමු. මේ මම ඉස්කෝලේ කියලා ඉවරයි මම ඉස්කෝලේ කියන්නේ බෑ කියලා අර වීඩියෝ එකේ දානවා. හැම channel එකම මට මගේ channel එක කිව්වා යාළුවනේ. ඌ ඉන්නේ අල්ගම එකක. අල්ගම නම කියන්නේ නෑ. නම කිව්වොත් අපි vlogs ගන්න. ඇයි බං? කුණුවව කියන්නේ ඇයි ස්ටෝරේජ් පුරලා? නෑ බං. මගේ අතේ හේතු මේ යාළුවනේ මෙයාගේ ස්ටෝරේජ් ද පිරලා කොහෙද මන් දන්නේ නෑ. මේ මොකද එන්නේ එයාගේ අර ස්ටෝරේජ් පිරලා හින්දා මොකක් හරි සීන් එකක් ගිහලා මම ඉතින් ෆෝන් අලුතෙන් ගත්ත හින්දා කිසිම එකක් නෑ. ඉතින් වීඩියෝ ටික උයි ෆොටෝ ෂූට් උයි තියෙන්නේ 20ක් විතර තමයි තියෙන්නේ. මේ සද්දෙකුත් ඇහෙනවා. අම්මට දඩුලේ නේ යාළුවනේ. හරි ගියා. අතන පොඩ්ඩ ඉන්න zoom කරලා පෙන්නන්න. ඒ zoom කාඩ යාළුවනේ බොද්ද වෙලා. ඔය කොයි හරි බොද්ද වෙලා යාළුවනේ ඉතින් අවුලක් නැහැ. වීඩියෝ දැන් අරයත් වීඩියෝ කරනවා. මෙතන දැන් හුඟක් වෙලා ඉන්න බෑ. විනාඩි 20කින් විතර ඕෆ් කරන්න ඕනේ. වීඩියෝ එක දැන් විනාඩි 18ක් ගිහිල්ලා අපි පල්ලෙල්ලටත් යන් එහෙනම් යාළුවනේ වීඩියෝ එක චුට්ටක් නතර කරනවා. යාළුවනේ කොහොම හරි ගේම් එකක් දීලා අරයත් ආයේ ස්ටාර්ට් කරා තා පොඩ්ඩෙන් කෙලවෙනවා. පල්ලෙල්ලට යන්නේ යාළුවනේ මේ අඩේ 18යි මිනිත්තු ගිහිල්ලා වීඩියෝ එක දික් කරන්නත් බෑ. ඩේටත් නෑ. ආයි ස්ටොප් වුණා අරයාගේ. අනේ මන් දන්නේ යාළුවනේ මේ ස්ටෝරේජ් පිරලා ඇත්තේ යමා මෙතන හුඟක් වෙලා ඉන්නත් බෑනේ බා. මේ පව් බං ඇත්තටම මූ පව් මොන වුණත් බං ඌත් ගේමක් ගහන්න දගලන්නේ බා. ස්ටෝරේජ් මොකක් හරි ඉන්නත් තමයි ඇත්තේ. ඇප් තව වැඩිද බං. එහෙම වෙන්න විදිහකුත් නෑ. ස්ටෝරේජ් පිරලා ගියා. දැන් යාළුවනේ ෆොටෝ 600 ගණක් ඩිලීට් කරා. 600 ගණක් ඩිලීට් කරාත් එහෙමනේ. මේක 100 200 ගණක් විතර ඇද්ද ඕකේ? 200 ගණක් විතර ඇති යාළුවනේ. ඔය ඕනේවා ඩිලීට් කරන්න එපා බං. කුණුව පාගන්න වෙන්නේ. ඉතින් යාළුවනේ මේ පොඩ්ඩක් ඉන්න මම ෆේස් කැම් එක ගන්න. එහෙම තමයි. මම මේ අතට වැහෙන හින්දාද දන්නේ යාළුවනේ මේකේ සද්ද ඇහෙන්නේ නැත්තේ. මේ සද්ද ඇහෙන්නේ කියලා දැන් කට්ටිය බලන්න තුයයි. ඉතින් කමන්නේ. හරි යාළුවනේ අපි යම් පල්ලෙල්ලට විනාඩියක් විතර එතකොටත් යනවා. මට උඩු 52යි. මිනිත්
මිනිත්තු තප්පර 52යි. ඒ කියන්නේ යාළුවනේ දැන් අප්පට විනාඩි 20යි යාළුවනේ. විනාඩි 20කුත් පැන්න. විනාඩි 25ක විතර මේ මෙව ගන්නත් ඕනේ යාළුවනේ. වැඩි වෙලා දැම්මොත් එහෙම data නැහැ. data තියෙන GB 2යි ගන්න. ඒකෙන් කොහොමද දාන්නේ කියලා මං හිතන්නේ දැන් මේකේ. හරිද? මේ ඉතින් කටත් පොඩ්ඩක් අවුල් වෙලා ඉන්නේ යාළුවනේ. 1152ක් ඔක්කොම එකතු වෙලා තියෙන රීසයිකල් බින් එකට. එතකොට ඒකේ අර රීසයිකල් බින් එකෙන් ඩිලීට් කරපන්. බින් එකට ස්ටෝරේජ් එක ඇවිල්ලා තියෙන්නේ ඒකයි. එහෙනම් ඒ රීසයිකල් බින් එකේ ඒක ඩිලීට් කරන්න. 1152ක්. යාළුවනේ 1000 ඒ වීඩියෝත් එක්කනේ. වීඩියෝත් එක්ක ෆොටෝත් එක්ක 1156ක් මේ 52ක් මේක ස්ටෝරේජ් එක පුළුවන්. ස්ටෝරේජ් එක. ඒ කියන්නේ මේ මොකද්ද මේ ගැලරි. ඉතින් කොහොමද යාළුවනේ වීඩියෝ කරන්නේ? හරි ඉතින් යාළුවනේ බලමු අපි මේක හරියොත් එහෙම ගේමක් ගහන්න. ඉතින් යාළුවනේ මේ මෙහෙම කරාම යාළුවනේ සුපිරිය ඈ. අනිත් පැත්ත හැරිලා නේ. එතකොට ඒ යාළුවනේ සෝරි අනිත් පැත්ත හැරි වීඩියෝ එක දාද්දි කෙල වෙනවනේ. ඒකයි යාළුවනේ වීඩියෝ එක දාද්දි අනිත් උඩුබලිය අතරද කොහොම හැරිලා හිටින්නේ. හරි යාළුවනේ දෙපැත්තම හැරුවුද කොහොමද? හරි යාළුවනේ ඉතින් මාන්සි හින්ද බෑ. අපි බලමු මේ පැත්තට ටිකක් හරවලා. හරිද යාළුවනේ? එතකොට තමයි කැමරා ක්වොලිටි තියෙන්නේ. හරිද? ඉතින් එහෙමයි ඉතින් යාළුවනේ මෙතන මේ කැමරාව තියෙන්නේ මෙතන. මෙතන. මං ඉතින් මේ පුරුද්දට මෙහි බලන් ඉන්නේ. අවුලක් නැහැ යාළුවනේ. ගැම්මක් තමයි ඉතින් මම මේ පැත්ත රොගන්න මට බෑ. හරිද යාළුවනේ? එතකොට තමයි හරි යාළුවනේ එතන තුවාලයක් වෙලා කැල්ලකුත් හිටලා කොංකා කියන ඔබ පොඩ්ඩක් මේ වීඩියෝ නතර කරන්න මට කියලා දැන් මහන්සි යාළුවනේ. ඉතින් යාළුවනේ ආරයාගේ එක හරියන්නේ. ඇත්තම කිව්ව පව් නෑ පව් බං ඌත් කොල්ලෙක් පොඩ්ඩක් ඉන්න අනිත් පැත්ත රවන්න යාළුවනේ. ඌත් කොල්ලෙක් අපිත් කොල්ලෙක් යාළුවනේ මොනව කරන්නද? ඉතින් එහෙම තමයි මොකක් හරි ෆෝන් එකේ අවුලක් ගිහින් තියෙන්නේ. යාළුවනේ දැන් උඩහට ආව මේ වීඩියෝ එක වැල්ලා කියලා හිතුවේ. අපි පොඩ්ඩක් උඩහත් පෙන්නමු කියලා. එයාගේ වීඩියෝ එක වැල්ලා නැහැ. මායේ කෙනන් දැන් වැල්ලා දඩ ගන්න ඇති. සද්ද ඇහෙන ඇති. ඒ බඩ් එකට කනෙක්ට් වෙලා දන්නේ පොඩ්ඩක් ඉන්න යාළුවනේ බලන්න කනෙක්ට් වෙලා. හරිද යාළුවනේ? මේ සද්ද ඇහෙන්නේ නැති තියෙනවා. පොඩ්ඩක් ඉන්න මං ඉස්සරහ කැම්ම දාන්න. හරි යාළුවනේ ඉස්සරහ කැම්ම දාගත්තා. දැන් එපා වෙලා ඉන්නේ යාළුවනේ. සීතල ගිනි දාලා තියෙන සින්දුව ආය වුණා. ඒකෙන් මොකක් හරි ඉන්න කියලා. යාළුවනේ විනා එන වෙලා ගිහලා තියෙන්නේ. ඒ ඉවර ගන්නත් ඕනේ යාළුවනේ. ඕක සුපිරි බං ඔය ඇප් එකෙන් සින්දුව දෙම්මේවා. මාත් දානවා බං. ඉතින් මේ යාළුවනේ මටත් උනන් දැම්ම මේ බඩ් එක ඉබුවකම සින්දුවට නැති සීතල ගිනි තමයි ඉතින් මුලින්ම ෆස්ට් අම්බේ යාළුවනේ. ඒ අං රණි එන්න ඉතින් යාළුවනේ මොනව කරන්නද මටත් ඇත්තම එන අවුල දැන් මම ඒක හොද්දරම රෙකෝඩ් එකලා ඉවරලා යාළුවනේ එයාගේ එහෙම අවුල් ඇද්දි උඹලට උනත් එහෙමනේ බං යාළුවනේ අර ගෑනු 70යි අර මාමලා 70යි අර නාකි හුට්ටයි වල ටිකයි ගිහිල්ලා දන්නේ යාළුවනේ අන්න ඒක තමයි මට හොද්දරම තියෙන අවුල උන් රෙදි මාරු කරනවා කොහොමද යාළුවනේ වීඩියෝ එකක් ගන්නේ උන් ටෙන්ට් ගහගෙන අර ඉටි කොලයක් දාලා ඉවරලා රෙදි මාරු කරනවා ආච්චිට මතක් වෙනවා ඉතින් මට කොහොමද යාළුවනේ එහෙම කරන්නේ එහෙම බෑනේ මේ ආල්ගම යකෝ ආල්ගම බෝඩ් එකේ හරිද ඉතින් සද්දෙත් එක්ක ඇහෙන්නේ නැතුව යාළුවනේ අඩේ අර 70 ගිහිල්ලා නෑ වගේ මුලදනවා හරි යාළුවනේ ගම්මත් තමයි අර ගෑනු 70 ගිහිල්ලා කොහොය මම අපේ වාසනාවට යාළුවනේ vlog එක පාඩුවේ කරගන්න ඒ ගෑනු 70 ගිහිල්ලා ඔය ඒ නැන්දලා මේ බලනවා නම් මට කියලා හිතන්නේ නැහැ කෙනෙක් දාලා බලන්න හිතන්නේ ඇත්තටම මම නම්බරේ කිව්වනේ කියලා හිතන්නේ ඉතින් අම්මට ඊයල පදේ ගන්නන්නේ අරු අත නටනවා පේනවද නැහැ යාළුවනේ කොට ඉන්නවන්න සූක අර පේනව නේද වරේ මේ ඒ යාළුවනේ සද්ද ඇහෙන්නේ නැති වෙයි සද්ද මේ යාළුවනේ ඇහෙන්නේ ඒ යාළුවනේ දැන් තියෙන වැස්සට ඇල්ලේ තත්ත්වේ
අපි වේමයකට නගිනවා යාළුවනේ දැන් නගින්න මේ vlog එක කට්ටිය බලනවා ඉතින් දරුණු ගහන්න වෙනවා. හේන් යාළුවනේ මෙතන. අතනින් මේ මෙතන තියෙන්නේ මේ මෙතන මේ අස්සට යනවා යාළුවනේ. මෙතෙනු තන අර එහා මෙතන එහා මං ඉස්සල්ලා වලප්පේ වැඩ වෙන්නේ. එතන ඉහා කට්ටක් ඔය කපලා තිබ්බා. ඔයගොල්ලෝ දැක්කත් දන්නේ යාළුවනේ. අන්න එතනොත් මේ යට අස්සට ගියාට පස්සේ එන්න බෑ. ඉස්සර මිනිස්සු එතනින් ගිහිල්ලා මේ මෙතන කොටේට හැන් අර වතුර බර කියන්නේ. එතනින් මතු වෙනවලු යාළුවනේ. හරිද? කට හඩත් අවුල් වෙලා තියෙන්නේ යාළුවනේ. ඒ මෙතන තමයි යාළුවනේ. සද්ද ඇහෙන්නේ නැති වෙයි. ආන් අතන තියෙනවා කට්ටක් අනියා ඇතුළට මේ කපලා මෙතන හොඩ ඉන්නෝ මෙතන ඔය තියෙන්නේ අන්න එතනින් මේ ඇදලා ගන්නේ අස්සට. ඇහෙන්නේ යාළුවනේ. එත උඩම පයින්නේ. කට්ටිය මේ පයින්නවා. මේ ගහ උඩින් මේ පයින්නවා. ඒ යාළුවනේ මේ තියා වතුර වැඩි වුණාට වතුර මේ රීති දෙනවා මේ වතුර තියනවා යාළුවනේ සැපටම. යාළුවනේ තව ලස්සන පොට් තියෙනවා. අපල් එහෙම ආවට පස්සේ සුප්‍රී ලස්සන ෆොටෝ ගැව්වා යාළුවනේ. බාන්නයක් ෆොටෝ ගන්නවා. සුප්‍රී ඉතින් යාළුවනේ සීතල ගිනි. සීතල ගිනි. මට සීතල ගිනි එන්න දාවඩේ. යන් යාළුවනේ දැන් තාපඩේ දැන් මුට සීතල ගිනි වෙනවා යාළුවනේ මේ උට ගෙදර යනවා තා සීතල ගිනි හොදනවා වෙන්නේ. යාළුවනේ ඉතින් සද්ද ඇයි දන්නේ යාළුවනේ. සද්ද ඇයි දන්නේ මොනව කරන්නද යාළුවනේ. සද්ද ඇහුන්නේ අප්ලෝඩ් කරන්නේ නැහැ. අපි බලමු කොහොම හරි මොකක් හරි ගේමක් ගහගන්න. දැන් පැය භාගයක් විතර පැය භාගයක් උ ගිහිල්ලා වීඩියෝ එකට ටිව් ෆොටෝ ගන්නවා. අම්බියේ මං වඩ කුණුව අම්මු කුරුවා වියන්නේ. හරිද මේ තියාලෝනේ වේ මත මාර ගෑනු ටික මේ රෙදි ගලුවේ. රෙදි ගලලා දෙන්න උනම් බලහන්කො ෆෝනේ වීඩියෝ එකක් ගන්න මුන්ට රෙදි ගලවන්න නැති තැන් වල දන්නේ රෙදි ගලවන්නේ නැහැ වගේ යාළුවනේ. හරිද යාළුවනේ ඉතින් මෙතනත් ඔයගොල්ලන්ට පෙන්නන්න අතේෙන් එහාට ගියපත් තමයි අතන වල තියෙන්නේ යාළුවනේ. හරිද එහාටත් යනවද නැද්ද කියලා කල්පනා කරන්නේ. ඉතින් යාළුවනේ අපි ගෙදර යනවා. යාළුවනේ මට හරිම අකරදැබ්බයක් වුණා කියන්නකෝ. හරිද මම දැන් මෙච්චර වීඩියෝ කරලා තියෙන්නේ මේ රෙකෝඩින් එක දාන්න නැතුව. හරිද එහෙම තමයි මම බැලුවේ. යාළුවනේ කෝල් එකක් ආවා. හරිද මේ අපේ අයියා ගත්තේ දැන් ගෙදර එන්න නැද්ද කියලා. ඒ කෝල් එක ගනින් අපේ අයියට එනවා කියලා. යාළුවනේ ගෙදරින් කතා කරලා බැන්න. දැන් කෙල වෙනවා ගෙදර කියලා හද්ද බැනුම් අහන්න ඕනේ. ඉතින් යාළුවනේ වීඩියෝ එක අවසන් කරනවා. සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ අර වීඩියෝ 0.75 53 31 628 කියන මේ මෙව් එකට මේ මැසේජ් එකක් දාන්න. උඹලා සබ්ස්ක්‍රයිබ් කරාගේ ස්ක්‍රීන්ෂොට් එක දැම්මොත් උඹලා වීඩියෝ දැම්මම මා සබ්ස්ක්‍රයිබ් කරනවා. හරිද යාළුවනේ. ඉතින් වීඩියෝ අවසන් කරනවා. ඩ්‍රෝන් ෂොට් එක උදාන්න උඩහැල්ලේ එහෙනම් ගියා. ඉතින් යාළුවනේ මේක තමයි වෙල. ඔයගොල්ලෝ බලන්න. මේක තමයි අපි කිව්ව වතුර පිල්ල තියෙන වෙල.